හැරි පොටර් මියගිය පසු අවදි වූයේ අද්භූත සුදු පැහැති කිංස් ක්‍රොස් දුම්රිය ස්ථානය ඇත්තටම මොකක්ද? වෝල්ඩ්මෝඩ්ගේ මාරක ශාපයට අවාඩා කෙඩාව්රා ලක්වීමෙන් පස්සේ හැරි ඇස්සැරියේ හරිම අමුතු අද්භූත තැනක. ඒක හරියට ලන්ඩනයේ කිංස් ක්‍රොස් දුම්රිය ස්ථානය වගේමයි. හැබැයි මුළු පරිසරයම ඉතාමත් පිරිසිදු සුදු පැහැයෙන් බැබළුණා. ඇත්තටම එතන උනේ මොකක්ද? ජීවිතයත් මරණයත් අතර සීමාව ලිම්බෝ. ඒ ස්ථානයේ හැඳින්වෙන්නේ ලිම්බෝ නැත්නම් මනුෂ්‍ය ලෝකයත් මරණයෙන් එහා ලෝකයත් අතර තියෙන සීමාන්තර ලෝකයේ විදිහටයි. හැරීට මෙතනදී ලොකු තීරීමක් තිබුණා. ඔහුට පුළුවන් මියගිය තමන්ගේ ආදරණීයන් සමග මීළඟ ගමනාන්තය වෙත ඉදිරියට යන්න. onward. එහෙමත් නැත්නම් තමන්ගේ මිතුරන් බේරා ගැනීම වෙනුවෙන් නැවත ජීවත්ව සිටින අය අතරට පසුපසට යන්න. ඒක දුම්රිය ස්ථානයක් වුණේ. ඩම්බල්ඩෝ පවසන පරිදි මේ වගේ ස්ථානයක් එක් පුද්ගලයාට පෙනෙන්නේ තමන්ගේ මනසට ගැලපෙන විදිහටයි. හැරීට කිංස් ක්‍රොස් දුම්රිය ස්ථානය කියන්නේ ඔහුගේ මායාලෝකයේ ගමන ආරම්භ කළ තැන. ඉතින් මරණයෙන් එහා ලෝකයට යන ගමන සඳහා සූදානම් වෙන්න ඔහුට හුරු පුරුදුම තැන තමයි මේ දුම්රිය ස්ථානය. බංකුව යට සිටි බිහිසුණු රූපය. හැරීට එහිදී බංකුවක් යට අසරණව අඬමින් සිටින ලේ වැගිරුණු බිහිසුණු රූපයක් දකින්න ලැබෙනවා. ඒ තමයි හැරීගේ සිරුර තුල සැඟවී සිටි වෝල්ඩ්මෝඩ්ගේ ආත්ම කොටස, හෝර්ක්‍රක්ස්. මරණය ඉදිරියේ හැරීට නැවත ජීවිතය ලැබුණත් තමන්ගේ ආත්මය කෑලිවලට කඩාගත් වෝල්ඩ්මෝඩ්ගේ කොටසට සදහටම එම ස්ථානයේ අසරණව දුක් විඳීමට සිදු වුණා. ඩම්බල්ඩෝගේ පණිවිඩය. එහිදී හැරීට තම පැරණි ගුරුවරයා වන ඩම්බල්ඩෝව මුණ ගැසෙනවා. ඩම්බල්ඩෝ මෙතනදී හැරීට පවසන්නේ ඔහු ඇත්තටම මියගොස් නැති බවත්, ඔහු තුල සිටි වෝල්ඩ්මෝඩ්ගේ කොටස පමණක් විනාශ වී ඇති බවත්ය. හැරි අසන වැදගත්ම ප්‍රශ්නය තමයි මේක මගේ ඔළුව ඇතුළේද වෙන්නේ කියන එක. ඩම්බල්ඩෝ දෙන උත්තරය අමතක නොවන සුළුයි. ඇත්තින්ම හැරි මේක වෙන්නේ ඔයාගේ ඔළුව ඇතුළේ තමයි. ඒකකින් අදහස් වෙන්නේ නෑ මේක ඇත්ත නෙවී කියලා. අවසාන තීරණය. හැරි ඇත්තටම තාක්ෂණිකව මිය ගියත් වෝල්ඩ්මෝඩ් හැරීගේ රුධිරය ලබාගෙන තිබීම නිසා ඔවුන් දෙදෙනා අතර මායාමීය බැඳීමක් ඇති වී තිබුණා. ඒ නිසා හැරීට නැවත පන් ලැබීමේ අවස්ථාව හිමි වුණා. අවසානයේදී හැරී තෝරාගන්නේ තමන්ගේ වගකීම ඉටු කිරීම සඳහා නැවතත් යුද පිටියට යන්නයි. මේ සිදුවීමෙන් පිනින්නේ මරණය කියන්නේ අවසානයක් නෙවෙයි. ඒක තවත් එක අලුත් ගමනක ආරම්භයක් විතරයි.